වාසනාවන්ත දවසක් හැම කෙනෙක්ටම. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලගේ ජීවිතයට වැදගත් වෙන ලොකු රහසක් ගැන. ඉතින් මං හිතනවා මේක නම් ඔයාලා කවුරුත්ම දන්නේ නැති රහසක් කියලා. ඉතින් ඒ නිසාම තමයි මේ ගැන ඔයාලට වීඩියෝ එකක් කරන්න ඕන කියලා හිතුවේ. අපි බලමු ඒක මොකක්ද කියලා. මේක සල්ලි ගණන් කරනකොට කරන ලොකු රහසක්. අපි සල්ලි ගණන් කරනවනේ. ඒ කියන්නේ අපි සල්ලි එකතු කරලා කැටයක එකතු කරලා අපි සල්ලි ගණන් කරනවා. එහෙම නැත්නම් අපිට මාසිකව හරි දවසේ හරි හම්බෙන සැලරි එක අපි ගණන් කරනවා. මෙන්න මේ වගේ වෙලාවල් වලදී අපි සල්ලි ගණන් කරන එක කරනවා ගෙදර තුලදී. ඉතින් මේ විදිහට අපි සල්ලි ගණන් කරනකොට අපි ඕනම වෙලාවක ගණන් කරනවා. අපි එහෙම වෙලාවක් බලන්නේ නැහැ. අපිට අතට සල්ලි හම්බුන ගමන් අපි සල්ලි ගණන් කරනවා. ඉතින් මේක ඇතුළෙත් ලොකු රහසක් තියෙනවා කියලා ඔයාලා දන්නවද? ඒක ගැන තමයි අද කියලා දෙන්නේ. අපි සල්ලි ගණන් කරනකොට මේ රහසට අනුව අපි උදේ කාලෙදි තමයි සල්ලි ගණන් කරන්න ඕන. ඒ කියන්නේ දවල් 12ට කලින්. ඔයා මේ විදිහට දවල් 12ට කලින් සල්ලි ගණන් කරොත් ඒ ගණන් කරන සල්ලි ඔයා අතේ රැඳෙනවා. ඒ කියන්නේ ඒ සල්ලි ඔයාගේ අතින් නාස්ති වෙන්නේ නැතුව ඒ සල්ලි රැකෙනවා. ඒ වගේම 12න් පස්සේ, ඒ කියන්නේ දවල් 12න් පස්සේ හවස් කාලේ. එතකොට මේ හවස් කාලෙදි සල්ලි ගණන් කරාම ඉක්මනින් සල්ලි වියදම් වෙනවා. ඒ වගේම සල්ලි නාස්ති වෙනවා. ඒ වගේම ඔයා ණය වෙලා හැම ඉන්නව නම් මේ මුදල් හවස ගණන් කරොත් ඔයාගේ ණය බර තවත් වැඩි වෙනවා. ඒ නිසා ඔයාලා මතක තියාගන්න ඔයාලා මුදල් ගණන් කරනකොට හැමදාම දවල් 12ට කලින්, ඒ කියන්නේ උදේ කාලෙදී මුදල් ගණන් කරන්න. ඉතින් මේ රහසට අනුව කියන්නේ හවස් කාලෙදී සල්ලි නිදා ගන්න කාලය කියලා. අන්න ඒ කාලය තුල සල්ලි ගණන් කරන්න එපා. මං හිතනවා මං ඔයාලට කියලා දුන්න එක පැහැදිලි ඇති කියලා. ඉතින් මේ වගේ දේවල් දැනගන්න මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක share කරලා තියාගන්න. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු.